ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් මම දන්නවා ඔයාලා වීඩියෝ එක බලන්න වෙලා ඉන්නේ. තම්මෙල් එකේ දාලා තිබ්බ එකත් එක්ක තමයි. ඉතින් ඔව් එකේ තියෙනවා වගේම හරියටම සාර්ථකවම ඔයාලට සල්ලි හොයන්න පුළුවන් හොඳම සයිට් එකක් තමයි මේක. මේක තමයි සමහරට මේක නම් අහලත් ඇති. සමහරට මේකේ දැනටමත් වැඩ කරගෙන යන කට්ටිය ඇති. ඒ කට්ටියත් මේ වීඩියෝ එක බලනවා ඇති. ඉතින් මේ සයිට් එක තමයි 1xbet කියන්නේ. ඉතින් දැනට ලෝකේ තියෙන හොඳම ඇප් එක තමයි මේක. හොඳම බෙටින් සයිට් එකක් තමයි මේක. ගොඩක් අය ලොකුවට සල්ලි දාලා ගන්නවා, සල්ලි නැති අය පොඩියට සල්ලි දාලා ගන්නවා. කොහොම හරි ඉතින් මේකේ විත්ඩ්‍රෝල් ගන්නත් ලේසි. ඒ හැමදේම කරගන්න පුළුවන් තමන්ට. හරි. ඇප් එක අපි 1xbet ඇප් එක ගැන කතා කරොත් මේව අනිත් සයිට් වගේ නෙවෙයි. ඔයාලට මතක ඇති කාලයක් ආවා මේ එක එක පිරමීඩ් තියෙනවා. ඉතින් ඒවා එකක් නෙවෙයි මේක. මේක 2006-7 වගේ කාලේ තමයි මේ හඳුන්වලා දුන්නේ. ඒ වුණාට මේක මිනිස්සු අතරට ආවේ 2020 පහුවෙලා. මොකද මිනිස්සුන්ට දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක තමන් සාමාන්‍ය රස්සාවක් කරලා ගන්න පටිය ඇත්තමකුත් මේ දැන් මදිනේ. ඒ නිසා තමයි අමතර සල්ලි හොයන්න තමයි ගොඩක් අය මේක හෙව්වේ. ඉතින් හරි ඔන්න ඉතින් මම ඔයාලට මේකේ account එකක් හදන්න කලින් කියලා දෙන්නම් කොහොමද අපි මේකේ සල්ලි හොයන්නේ කියලා. ඒ වගේම තමයි හරි අපි ඇප් එකට ආවා. ඒ වගේම තමයි යාළුවනේ මේ ඇප් එක ගැන කියනවා නම් සමහර අපේ සයිට් ඇවිල්ලා තිබ්බා ඒව කාලයක් ඇති නැති වුණා. MTF වගේ එහෙම දේවල් ඒවා පිරමීඩ්. ඉතින් මේක එහෙම නෙවෙයි කියලා මේක ඔප්පු කරන්න පුළුවන් හොඳම විදිහක් තියෙනවා. මොකද්ද? ඔයාලා සමහරට බැලුවා නම් World Cup match එක බැලුවා නම් ක්‍රිකට් ඒකේ ස්පොන්සර් ටී-ෂර්ට් එක ස්පොන්සර් කියන්නේ කටි ටී-ෂර්ට් එකේ ගහලා තිබ්බා ඉස්සරහා 1xbet කියලා. ඉතින් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ සයිට් එක හොඳ සයිට් එකක් කියලා. මේ සයිට් එක හැම සාමාන්‍ය හැම ස්පෝර්ට් එකකටම වගේ මේ කට්ටිය ස්පොන්සර් කරනවා. ඉතින් ඒ නිසා තමයි ඒ කට්ටියගේ ටී-ෂර්ට් එකේ එහෙම නම ගහලා තිබ්බේ. ඉතින් ඒ නිසා අපිට විශ්වාස කරන්න පුළුවන් මේක හොඳ සයිට් එකක් කියලා. හරි මේකේ සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. මේකේ ගේම්ස් සාමාන්‍යයෙන් 15000කට වැඩිය තියෙනවා. ඉතින් මේකේ හොඳම සාමාන්‍යයෙන් මේක ප්‍රසිද්ධම ගොඩක් මෙන්න මේ ක්‍රෑෂ් ගේම් කියන එකට. මේ ක්‍රෑෂ් ගේම් එක. මේක තමයි ගොඩක් අය සෙල්ලම් කරන්නේ. ඒ වගේ තමයි මේ ක්‍රිස්ටල් ගේම් එකත් හොඳයි. ආයි මම නම් මේක සෙල්ලම් කරන්නේ මෙන්න මේ පල් ගේම් එක. මේකෙන් සාමාන්‍යයෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන්. ක්‍රෑෂ් ගේම් එක සමහරවිට ඔයාලා දන්නවා තියෙන නැතුවත් ඇති. මම පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම්. ප්ලේ කරනවා කියන මම මේක වීඩියෝ එකක් දාලා පෙන්නන්නම්. මේ ක්‍රෑෂ් ගේම් එක සෙල්ලම් කරනවා නම් හොඳට සිග්නල් තියෙන්න ඕනේ ෆෝන් එකට. මේකේ මෙන්න මේ ෆ්ලයිට් එකක් යනවා. මේ ෆ්ලයිට් එක කියන්නේ මේ ජෙට් එක වගේ මේක යනවා. මේක ක්‍රෑෂ් වෙන්න කලින් ඔයා මෙන්න මේ ටේක් විනින්ග්ස් කියන එක ඔබලා ඔයා සල්ලි දැම්ම නම් මේකට ඒ සල්ලි ගන්න ඕනේ. හරිද? වෙනවනේ සිග්නල් හොඳටම තියෙනවා මේක ගන්නවා නම්. ඉතින් මේ ඔයාට මේ ඒ ෆ්ලයිට් එක යද්දී ඔයාට යටින් පේනවා මෙතන මේ එක්ස් එකක්ම දාලා වැඩි වෙනවා. ඒක නවත්තන තැන තියෙන ගාන ඔයාට හම්බ වෙනවා. ඒක තමයි මේකේ සල්ලි හම්බෙන්නේ. ඒ ඔයාට පේන දේ පල්ලෙහා. මේ කොළ පාටින් සතු පාටින් පෙන්නන්නේ මේකේ බෙට් කරන අය. ඉතින් සම බලන්න ඉතින් මේ සාමාන්‍ය ලංකාවේ නම් මේක පෙන්වන්නේ නැහැ. මොකද මේ පිටරට අය ගොඩක් මේ සල්ලි දාන්නේ. ඉතින් මේ කට්ටිය දාන්නේ 1,77,839 ඔහොම ලොකු ගණන් දාලා තමයි කට්ටිය සෙල්ලම් කරන්නේ මේකේ. ඉතින් අපි එහෙම ලොකු ගණන් දාන්න ඕනේ. අපිට පුළුවන් රුපියල් 1000 2000 දාලා උනත් මේකේ හොඳට සෙල්ලම් කරන්න. හරි. ඊළඟට අපි බලමු මේ ක්‍රිකට් මැච් තියෙනවා. ඔයාලට පේන ඇති මේ අද තියෙන මැච් එක. මේ සිම්බාබ්වේ අයර්ලන්ඩ් මැච් එක තියෙනවා. ඒක යනවා. ඒ වගේම තව ගොඩක් මැචස් තියෙනවා. ක්‍රිකට් තියෙනවා. මේ උඩින් පේන ඇති බලන්න. උඩින් ක්‍රිකට් තියෙනවා. කබඩි, ෆුට්බෝල්, ටෙනිස්, බාස්කට්බෝල්, අයිස් හොකි, වොලිබෝල්, ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, බේස්බෝල් මේ හැම මැච් එකකටම ඔයාලට බෙට් කරන්න පුළුවන් මේකේ. හරි. ඉතින් මගේ channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි Facebook page එකක් තියෙනවා. ඒ page එක අනිවාර්යෙන්ම follow කරන්න. Facebook එක හරහා මේ වීඩියෝ එක බලන හැමෝම page එක අනිවාර්යෙන්ම follow කරන්න. සල්ලි ගන්නේ කොහොමද? මේ හැම වීඩියෝවක්ම තියෙනවා. හරි. ඒක ගැන තව ඉස්සරහට කතා කරමු. හරි දැන් මේ site එක මොකක්ද කියලා දන්නවනේ. මේකේ play කරන හැටි සාමාන්‍යයෙන් ඔයාලට පොඩි අවබෝධයක් එන්නද. හරි. අපි බලමු දැන් කොහොමද සාර්ථකව account එකක් හදාගන්න කියලා. ඉතින් ඔයාලට පේනදී මගේ මේ account එකේ රුපියල් 3017ක balance එකක් තියෙනවා. අපි බලමු කොහොමද හරියටම මේකේ account එකක් හදන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම බලන්න. කොතන හරි ඔයා skip කරොත් ඔයාලට මොකක් හරි දෙයක් මගේ අරින්න පුළුවන්. හරි. අපි යමු වීඩියෝ එකට.
මම මේකෙන් ලොග් අවුට් වෙනවා. ලොග් අවුට් වෙලා ඔයාලට පෙන්නන්නම් කොහොමද account එක හරියටම හදන්නේ කියලා. හරි යාළුවනේ, ඉතින් ඔයා ඉස්සරවම කරන්න ඕනි ඔයා යන්න ඔයාගේ Chrome browser එකට ගිහිල්ලා ඔයා මෙතන හරි මෙතන සර්ච් බාර් එකේ ඔයා ගහන්න 1xbet කියලා. හරිද? 1xbet කියලා ගහලා සර්ච් කරන්න. හරි. ඔයා එහෙම සර්ච් කරපුවම ඔයාලට මේ උඩින්ම එනවා 1xbet site එක. ඒකට site එක එනවා උඩින්ම. ඒක ක්ලික් කරන්න. හරි. ඒක ක්ලික් කරලා ආවම ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයා මේ පල්ලෙහාට යන්න. එයා පල්ලෙහාට ගිහපුවාම ඔයාට මෙන්න මෙතන මේ තියෙනවා 1xbet application කියලා ඔයාලට පේනවා මෙතන. හරිද? ඒක ක්ලික් කරන්න. දැන් මගේ app එක download කරලා තියෙන හින්දා මට ඒක එන්නේ නැහැ. ඔයාට සමහර විට ඔයාට මේ මෙතන මේ යටින් පෙන්නනවා app එක මේ install කරගන්න කියලා. 1xbet app එක 1xbet icon එක මේ යටින් දාලා ඒක install කියලා පෙන්නනවා. ඒ app එක හරිය download කරගන්න. එහෙම පෙන්නන්නේ නැති අය මේ මෙතන මේ 1xbet mobile application කියලා තියෙන තැන ක්ලික් කරපුවාම එයාට එනවා අහනවා යාගෙන් Android ද iPhone ද කියලා. ඔයා එතන දෙන්න ඕනේ වගේ ෆෝන් එක iPhone නම් iPhone මේක දෙන්න ඕනේ. Android phone නම් Android කියන එක දීලා app එක download කරගෙන install කරගන්න phone එකට. හරිද? ඒ විදිහට ඔයා app එක download කරලා install කරගත්තට පස්සේ ඔයා යන්න 1xbet application එකට. හරි. මම දැන් යනවා මගේ 1xbet application එකට. මේක තමයි 1xbet application එක. මේක Play Store එකේ එහෙම නෑ. Play Store වල නෑ. මේක මේ site එකෙම තමයි ගන්න තියෙන්නේ. Play Store වල තියෙනවා එක fake app තියෙනවා. ඒකට රැවටෙන්න එපා. මේ site එකෙම ගිහින් ගන්න මේ app එක. හරි. දැන් මම මේ app එක open කරගන්න. හරි. ඔයා app එක open කරගත්තාම ඔයාලට පේනවා ඇති මේ උඩම තියෙනවා registration කියලා. මේ උඩම මේ registration කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. හරි. ඒක ක්ලික් කරපුවම ඔයාලට මේ විදිහට එනවා. මෙතන මේ ඔයාලට පෙන්නනවා ඔයාලට register වෙන්න පුළුවන් ක්‍රම 4ක්. මේකේ හොඳම ක්‍රමය තමයි මේ in one click කියන එක. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ආපුවාම ඔයාලට මේ විදිහට පෙන්නනවා. මෙතන මොකුත් වෙනස් කරන්න එපා. මේ ශ්‍රී ලංකා country එක ශ්‍රී ලංකා තියන්න, currency එක ශ්‍රී ලංකන් rupees එක තියන්න. එහෙම select bonus කියන එක sport කියන එක එතන මෙහෙම තියන්න. මේක තමයි ඔයා කරන්න ඕනේ. මෙන්න මේ promo code කියන තැන අනිවාර්යෙන්ම ඔයා ගහන්න ඕනේ RPC 27 කියන එක. ඒක capital වලින් ගහන්න. RPC 27 capital වලින් ගහන්න. RPC 27. හරි. ඔයාට මම කියන්න මොකක්ද කියලා. මේක තමයි ඔයා රෙජිස්ටර් වෙන ප්‍රොමෝ කෝඩ් එක. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක ඔයා account එකක් හදද්දි දාපුවාම ඔයා 1xbet එකට දාන සල්ලි ඩබල් වෙනවා. සාමාන්‍යයෙන් අපි හිතමු රුපියල් 1000ක් දැම්මොත් 2000ක් වෙනවා. 10000ක් දැම්මොත් 20000ක් වෙනවා. ඉතින් ඒ සල්ලි ඔයාට ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. ඔයා මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක දීලා හදන account වලින් මොකක්ම හරි ගැටලුවක් ආවොත්, මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඕන වෙලාවක මගේ group එකේ මාව දැනුවත් කරන්න මැසේජ් එකක් දාන group එකට. එතකොට මම ඒකට විසඳුමක් දෙනවා. ඔයා මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා හදන හැම account එකකටම මම වග කියනවා. හරි. සමහර අය ඉන්නවා account හදන හැටි කියලා දුන්නට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒවට උත්තර දෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම නැහැ. ඔයාට මොකක් හරි account එක හදද්දී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ හැම දෙයකටම මම උත්තර දෙනවා. හරි. ඊට පස්සේ දැන් මෙතන මේ තුනටම ටික් තුනක් දාන්න. ඊට පස්සේ මෙන්න මේ right එක ඔබන්න ක්ලික් කරන්න එක. ඊට පස්සේ ඔයාලට මෙතන එනවා මේ කට්ටියක security එකක්. ඒක මෙතන ටික් එක දීලා ඊට පස්සේ ඔයාලට මොනවා හරි මෙතන තෝරන්නේ. ඔව් motorcycle. මේක හරියට select කරන්න. මේ මෙතන කියන්නේ motorcycle එකට අදාළ කොටු ටික තෝරන්න වඩ තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ next කියන එක ඔබන්න. ඊට පස්සේ අහනවා ට්‍රැක්ටර් කියලා. ඒ ට්‍රැක්ටරේ තියෙන අදාළ ටික තෝරන්න. හරි. ඊට පස්සේ බසස් මේකටත් අදාළ ටික තෝරන්න. සමහරවිට ඔයාගේ මෙච්චර ඉවෙන්නේ නැති වෙයි. එකක් දෙකක් එයි. ඉතින් ඒ තියෙන විදිහට ඒ ටික හරියට කරන්න.
හරි ඒක කරලා ආපුහම ඔයාට මෙන්න මෙහෙම තමයි ඔයාගේ account එක හදද්දී ඔයාට username password එකක් එනවා. ඉතින් මේ දෙක ඔයා කොහේ හරි ලියා ගන්න මෙතන send කියන එක ඔබලා ඔයාට ඔයාගේ WhatsApp එකට හරි මොකේට හරි send කර share කරගන්න පුළුවන්. copy කියන එක ඔබලා ඔයාට copy කරලා phone එකේ කොහේ හරි මේ notepad note එකක් දාගන්න පුළුවන්. නැත්නම් මේකේ screenshot එකක් හරි ගහලා තියාගන්න. මේ දෙක අනිවාර්යයෙන්ම ඕනේ. හරි ඊට පස්සේ මෙතන මේ next කියන එක දෙන්න. හරි next දුන්නට පස්සේ account එක create වෙලා ඉවරයි. ඉතින් මම මෙතන මේ not මේක වගේ phone එකට save කරගන්න පුළුවන්. මම මෙතන save දෙන්නේ නැහැ මේක මගේ යාළුවෙක්ගේ account එකක් නිසා. මොකද මම මේක හදන්නේ මගේ යාළුවෙක්ට. ඉතින් මම මේක මගේ phone එකට save කරගන්නේ නැහැ. මම not now දෙනවා. හරි ඒ විදිහට වක් කරලා ආපුවාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ මෙතන යට තියෙනවා menu කියලා. මේ දැන් තමයි වැදගත්ම හරිය තියෙන්නේ මේ menu කියලා තියෙනවා. ඒක වන්න. ඒක ඔබලා මෙතන මේ ඔයාලට පේනවා ඇති setting icon එකක් තියෙනවා. මේ ප්‍රතිරෝධයක් වගේ එකක් උඩ. ඒක ක්ලික් කරන්න. හරිද? ඒක ක්ලික් කරලා ආපුවාම ඔයාලට තවත් මෙතන පේනවා මේ profile icon එකක් වගේ තියෙනවා. ඒ හරියම ඒකත් ඔබන්න. හරි. ඒක ඔබපුවාම ඔයාගේ personal profile මේක තමයි වැදගත්ම දේ. මෙතන ඔයාලට සල්ලි දාන්ති සල්ලි ගද්දි මේ දේවල් හරියට කරන්න ඕනේ. මෙතන මේ තියෙන විදිහට ඔයාගේ නම හැම දෙයක්ම ඔයාගේ identity එකේ තියෙන විදිහට හැම විස්තරයක්ම දෙන්න. මොකද ඔයා වැරදි මොනවා හරි කරොත් ඔයාට මේක සල්ලි ගන්න අමාරුයි. ඔයා හරි දේවල් ඔයා මේකට දුන්නාම ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට සල්ලි ගන්නත් පුළුවන් සල්ලි දාන්නත් පුළුවන්. මේක දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාට පේන මේ pencil icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම ඔයාගේ profile එක දැන් මෙතන හදන්න තියෙන්නේ. මෙතන ඔයා හරි විස්තර දෙන්න identity card එකේ තියෙන විදිහට විස්තර දෙන්න. හරි. ඔයා මෙතන දෙන්න ඕනේ ඔයාගේ first name එක. හරිද? ඊට පස්සේ මෙතන ඔයාගේ තියෙනවා surname එක තියෙනවා, middle name එක තියෙනවා. ඔයා මෙතන first name එකයි surname එකයි දුන්නා නම් ඇති. හරි. ඊට පස්සේ ඔයා මේ date of birth කියන තැනට ඔයාගේ උපන්දිනය දෙන්න. මේක දෙන්නේ මෙතන මේ වවුඩින් ඇති 2005 කියලා වැටලා තියෙන. එතන ක්ලික් කරපුවාම ඔයාගේ උපන්දිනය දෙන්න පුළුවන්. මේ විදිහට එනවා. මේකෙන් තෝරලා දෙන්න. මම මගේ උපන්දිනය දෙනවා මෙතෙන්ද. හරි. ඒක දීලා එතන ඕකේ කරන්න. ඕකේ කරලා වගේ අහනවා කොහෙද ඉපදුනේ කියලා. place of birth කියනවා. ඔයාලගේ identity card එකේ තියෙනවා ඒ හැම විස්තරයක්ම. ඉතින් identity card එකේ තියෙන විදිහට ඔයා හරියට දෙන්න. හරි. ඊට පස්සේ ඔයාගේ region එක අහනවා. ඒකත් දෙන්න. මන්නම් central points. ඔයාගේ region එක ඔයා දෙන්නවා. ඔයාගේ පළාත. ඊට පස්සේ ඔයාගේ city එක අහනවා. city එකක් දෙන්න මෙතෙන්ද. හරි. ඊට පස්සේ ඔයාගේ address එක අහනවා. address එක හරි address එක දෙන්න ඕනේ. හරි. document type. ඒ document type කියන එක ඔබවම ඔයා තියන්නේ ඔයා මොකක්ද ඔයා දෙන document එක. ID document, national identity card, driving license. මෙතන ඔයා දෙන්න මේ national ID card කියන එක. මැද තියෙන්නේ. ඒක තෝරන්න. ඊට පස්සේ ඊට පාදින් එක ඕනේ නැහැ. ඊට පස්සේ අහනවා document number එක දෙන්න. ඔයාගේ identity card number එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයා දෙන්න ඕනේ මෙතන date of issue. කියන්නේ ඔයාගේ identity card එක issue කරපු දවස දෙන්න ඕනේ මෙතන. ඒකත් අර වගේ මෙතන මේ 2023 කියන තැන ක්ලික් කරලා ඔයාගේ identity card එකේ issue කරපු date එක මෙතන දෙන්න. issue කරලා දෙන date එක. හරි. ඊට පස්සේ මෙතන මේ යට තියෙනවා issued by. ඉතින් ඔයා මෙතන අහන්නේ ඔයා ඒ කියන්නේ issued by ඔයා මෙතන දෙන්න Sri Lankan of government කියලා. Sri Lankan government කියලා දෙන්න මෙතන. ඒතකොට ශ්‍රී ලංකා රජයෙන් තමයි මේක නිකුත් කරලා තියෙන්නේ කියලා යාලා බලනවා.
හරි ඒ ඔක්කොම ටික හරියට මෙතන ෆිල් කරලා මේ ඔක්කොම හරියට ෆිල් කරලා මෙන්න මේ රයිට් ක්ලික් කරන්න. මේ රයිට් එක ක්ලික් කරන්න. හරි. ඔයාගේ ඒ විස්තර ටික දැන් හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාට ඔයාගේ account number එක පෙන්නනවා. ඊට පස්සේ user name එක අවශ්‍ය නැහැ. කැමති නම් දෙන්න user name එකක්. email එකක් දෙන්න ඕනි. ඒ වගේම තමයි phone number එකක් දෙන්න ඕනි. මෙතන අනිවාර්යම දේ තමයි මේ phone number එක දෙන එක. මෙතන ඔයාගේ වැඩ කරන ඒ කියන්නේ මේ SIM එක වෙන කොහෙවත් නම් මම එහෙම නෙවෙයි. ඔයාගේ හරියට වැඩ කරන phone number එකක් මෙතෙන්ට දෙන්න. ඒ කට්ටිය code එකක් එවනවා. ඒ code එක verify කරගන්න තියෙන්නේ. මෙතන මේ link කියන තැන ක්ලික් කරපුවාම ඔයාගේ මේ මෙතන ධන 94 කියලා තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතන දෙන්න ඕනි බිංදුව ගහන්න නැතුව ඊතුරු numbers ටික දීලා next කරන්න. next කරලා යද්දි අර ඉස්සෙල්ලා වගේ අර ඔයාගේ security එක check කරන්න මේ bicycle car van තෝරන්න මොකක් හරියක් ඒක select කරලා ඒ විදිහට කරගන්න. ඔයාගේ phone එකට message එකක් එනවා. මේ message එක මෙතෙන්ට දෙන්න. code එකක් එනවා. ඒ code එක දෙන්න. ඒ code එක දීපුවාම මේක link වෙනවා. ඊට පස්සේ ඔයා මේ email එකත් link කරගන්න. email එක link කරගන්න තියෙන්නේ ඒ හරි. ඊට පස්සේ මෙතන password කියන තැන ඔයාගේ password එක දැම්ම change කරන්න බෑ. ඔයාලට දවස් 130ක් ගියාට පස්සේ තමයි ඔයාගේ password එක change කරන්න පුළුවන්. එතකන් මේකේ දැන් තියෙන password එක පාවිච්චි කරන්න ඕනේ. හරි. දැන් ඔන්න හරියටම ඔයා profile එක කරගෙන ඉවරයි. හරිද? තව දෙයක් කියන්න ඕනේ. මේ මෙතන මේ security කියන තැනට යන්න. right මේ මෙතන යට තියෙන්නේ security setting කියන්නේ එතෙන්ට යන්න. එතෙන්ට ගියපුවාම ඔයා අර ටික දීපුවාම ඔයාගේ මෙතන මේ security එක හොඳට පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ security question කියලා තියෙනව නේද? එතෙන්ට question එකක් මොකක් හරි එකක් තෝරන්න. ඒක ක්ලික් කරපුවාම මෙතන අහනවා ඒකට මොකක් හරි එකක්. මෙතන මේ ඔයාගේ favorite team mother's first name father's first name තියෙනවා. ඒ මොකක් හරි එකක් මෙතන security question එකක් දාගන්න. ඉතින් ඒක ඔයා පොතක ලියා ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මේ account එක නැති වෙලා ඔයාට password එහෙම හරි අමතක වෙලා මේ account එක ගන්න සිද්ධ වුණොත් මේ දේවල් ඔයාගෙන් අහනවා. ඒ නිසා තමයි මේවා ලියා ගන්න කියන්නේ. හරි. ඔයාගේ ප්‍රොෆයිල් එක දැන් හරියට හරි. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා මම ඔයාලට කියන්නම් කොහොමද ඩිපොසිට් කරන්නේ කොහොමද විත්ඩ්‍රෝල් කරන්න කියලා. හරි. දැන් ඔයාගේ ඇප් එක දැන් හරි 100%ක් සාර්ථකව තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයා මුලට ඇවිල්ලා ආයේ මේ මෙනු කියලා තියෙනවා. මේ මෙනු කියන එක ක්ලික් කරපුවාම ඔයාලට මෙතන පෙන්නනවා කොළ පාරින් ඩිපොසිට් කියලා. ඉතින් ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම ඒක ක්ලික් කරපුවාම ඔයාලට ඩිපොසිට් කරන්න මෙතඩ් ගොඩාක් පෙන්නනවා මෙතන. මේ ඕන මෙතඩ් එකකින් ඔයාලට ඩිපොසිට් කරන්න පුළුවන්. ඔයා Binance පාවිච්චි කරන කෙනෙක් නම් මෙතන තියෙන ඕන තරම් coin වර්ග වලින් ඔයාලට මේක ඩිපොසිට් කරන්නත් පුළුවන්. විශ්ව ඕන සම්පත් බැංක් HNB සෙලාන් කමර්ෂල් මේ හැම එකකින්ම ඔයාලට ඩිපොසිට් කරන්න පුළුවන්. හැබැයි මෙතන මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ iPay කියන එක. මොකද මේ iPay කියන එකෙන් withdrawal deposit පට්ට ස්ප්‍රී. හරි. එන්න එහෙම තමයි හරියට account එකක් හදන්නේ 1xbet එකේ. ඉතින් හරි යාළුවනේ. ඉතින් මම ඔයාලට සුබ පතනවා හරියට account එකක් හදාගෙන මේකේ ඔයාලට හොඳට සල්ලි හොයන්න ලැබේවා කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වැදගත් නම් ඇත්තටම ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වුණා නම් මේ මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහා පැත්තේ තියෙන bell icon එක අනිවාර්යයෙන් click කරන්න. ඒ වගේම තමයි 1xbet එක ගැන හැම වීඩියෝ එකක්ම මම අරන් එනවා. මේක ගේම්ස් වර්ග. ඒ හැම ගේම් එකක්ම සෙල්ලම් කරන්නේ කොහොමද? මේ හැමදේම මම ඔයාලට වීඩියෝස් වලින් ගේනවා. ඒ වගේම තමයි මගේ page එක follow කරන්න. page එකෙත් මම හැමදේම දානවා. මම ගන්න wins ඒ හැමදේම page එකේ මම දානවා. ඉතින් page එකත් follow කරලා තියාගන්න. හරි. ඉතින් ආයේ මේක ගැන කියන්න දෙයක් නැහැ. ඔයා account එක හදාගෙන account එකට deposit එකක් දාගෙන මේකේ වැඩ කරන්න. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේක තමයි සාමාන්‍යයෙන් සාර්ථකම මිනිස්සුන්ට ජීවිතේ ගොඩ ගහ ගන්න මොකක් හරි ගේමක් ගහ ගන්න සාර්ථක ඇප් එකක් මේක. මේකේ වැඩි තණ්හාවෙන් වැඩ සාමාන්‍යයෙන් ඔයාලා මේක සෙල්ලම් කරද්දි ගොඩක් තණ්හා වෙන්න එපා. Tamanට ගානක් හම්බුනා නම් ඒක අරන් අද දවසේ ආයි සෙල්ලම් කරන්න නැතුව ඉන්න. එහෙම තමයි මේකේ සෙල්ලම් කරන්න ඕනේ. හරි යාළුවනේ. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකකින් ආයි හමු වෙමු.